එතකොට ළමයි මේ වෙලාවේ ඉඳන් ඔයාලට අපි මේ කරන ෆිසිකල් ක්ලාස් එකේ ඒ කියන්නේ භෞතිකව සම්බන්ධ වෙන පන්තියේ ඔයාලට පුළුවන් ඔන්ලයින් ගිහිල්ලා ඒ කියන්නේ YouTube එක හරහා ඔයාලට ආයෙ පාරක් බලන්න පුළුවන් සහ පන්තියට සම්බන්ධ වෙන්න බැරි ළමයි ඉන්නවා. එතකොට ඒ ඕනම කෙනෙක්ට ඔය ඔයාලට දැන් දීලා තියෙනනේ අතර පේපරයක්. මේ පේපර් එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදිහට දාලා තියෙනවා. තේරෙනවද? දැන් මේ පන්තියෙන් ළමයින්ට 아무තෙන් ආයෙ ඩවුන්ලෝඩ් කරන්න දෙයක් නැහැ. හරි? ඇයි ඒ? ඔයාලට ගාව මේ පේපර් එක තියෙන නිසා. පැහැදිලිද? එතකොට 6 වසරේ පළවෙනි වාරයට අදාළ වෙන විදිහට තමයි මේ පේපර් කොටස සාකච්ඡා කරන්නේ. තේරෙනවද? එතන මුල ඉඳන් සම්බන්ධ වෙන්න බැරි ළමයට උනත් ආපහු පාරක් මතක් කරලා දෙන්න මේක පහසුවක් වෙනවා. අතට ඔයාලට ගෙදර ගිහිල්ලා වුණත් ආයෙ පාරක් බලන්න පුළුවන් මේකේ දැන් මාත් එක්ක මේ වෙලාවේ මේ පන්ති කාමරය ඇතුලේ ඉන්න ළමයින්ට පවා සහ දැන් මේ YouTube එකේ බලන ළමයට උනත් කිසි ප්‍රශ්නයක් නැතුව ආපහු පොඩ්ඩක් මතක් කරගන්නත් මේක ගොඩක් උපකාර වෙනවා. ඉතින් මේක මම ෆ්‍රී ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් වෙන විදිහට තමයි මේක මේ YouTube එකටත් දාන්නේ. පැහැදිලිද? හරි. ඉතින් මම ඔයාලට කිව්වා කළු නිල් පෑන් හැරුණුකොට වෙන ඕන පාට පෑනක් ගන්න බලන්න. තමන් ගාව යාළුවෙක්ගේ පේපරයක් තියෙන. පළවෙනි එක when you meet someone. දැන් හොඳට බලන්න පේපර් එක දිහා. කෙනෙක්ව අපිට මීට් වෙනකොට දකුණු පැත්තේ තියෙනවා you are welcome. මොකද you are welcome මතකයි මට කියන්න. ඔබේ ස්තුතිය මා පිළිගන්නවා. nice to meet you කියන්නේ. ඔබ හමු වීම සතුටක්. එතකොට it's my pleasure කියන්නේ. ඒක මගේ සතුටක්. ඔය අපි පළවෙනි වාරේදී පාඩම් කරා මතකයිනේ. thank you කියන්නේ ඔබට. it's all right කියන්නේ. ඒකට කමක් නැහැ. මම තාම උත්තර කිව්වේ නැහැ. මේ තේරුම කියන්නේ අවධානයෙන් අහගෙන ඉන්න. හරි? එතකොට when you meet someone කෙනෙක්ව අපිට meet වෙනකොට අපි මොකද කියන්නේ? nice to meet you. දකුණු පැත්තේ දෙවෙනි එකට යා වෙලා තියෙන්න ඕනේ. එතකොට මේ මෙහෙමයි නෙමෙයි. දකුණු පැත්තේ දෙවෙනි එකට මෙහෙ විදිහට යා වෙලා තියෙනවා නම් මෙතනින් හරියක් දාන්න. වැරදි නම් මෙතනින්ම අංක 1 ගාවින් කියන 90 අංක 1 ගාවින් වැරද්දක් දාලා හරි උත්තරේට ඔය රතු හරි රෝස හරි පෑනේ යා කරන්න. දැන් ඔය මතක් කරගන්න දැන් අවුරුද්ද ඉවරයි. හරි? අලුත් අවුරුද්ද ඉවරයි. ඒකත් එක්ක තමයි ඔයාලට මේ සම්බන්ධ වෙන්න තියෙන්නේ. හරි? අය නැවත වාර විභාගයට උපකාරයක් වෙන විදිහට. when you help someone ඔබ කෙනෙක්ට උදව් කරාට පස්සේ when you help හරි when you help ඒ කියන්නේ ඔයා උදව් කරද්දී යම් කෙනෙක්ට මොකද්ද කියන්නේ දැන් කල්පනා කරලා බලන්න අනිත් පැත්තෙන් කියන ප්‍රතිචාරය අපි කෙනෙක්ට උදව් කරා thank you එකට යා වෙලා තියෙනවා thank you එකට යා වෙලා තියෙනවා ඊළඟ එක when you made a mistake ඔයා අතින් අත්තරද්දක් වෙද්දී අනිත් පැත්තෙන් අනිත් කෙනා කියනවා මොකද්ද it's all right ඒකට කමක් නැහැ it's all right ඒකට කමක් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ දකුණු පැත්තේ අවසාන එක යා වෙන්න ඕනේ තුන්වෙනි එකට. එතකොට ඊළඟට when you say thank for a gift කියන්නේ ඔයා gift එකකට thank you කියලා කියද්දි ඔයා thank you කියද්දි අනිත් පැත්තේ මොකද කියන්නේ? you are welcome. ඔබේ ස්තුතිය මා පිළිගන්නවා කියලා දකුණු පැත්තේ 4 එන්න ඕනේ දකුණු පැත්තේ උඩම එකට. 4 එන්න ඕනේ දකුණු පැත්තේ උඩම එකට. හරි. මොනවාරි ගැටලු තියෙනවා නම් අහන්න. මේ YouTube එකෙන් බලන්නෙත් ළමයිමයි මෙතන ඉන්නෙත් ළමයිමයි ප්‍රශ්නයක් නැහැ. බලන්නෙත් 6 වසරේ ළමයිමයි. එතකොට මෙතන ඉන්නෙත් 6 වසරේ ළමයිමයි. මොනවාරි ගැටලුවක් ඇති වෙනවා නම් ඒ හා සම්බන්ධ ගැටලුමයි ඇති වෙන්නේ. නිසා ඕන එකක් අහන්න. හරි? ඒක ප්‍රශ්නයක් නෑ.
එම දෙකට යා කරනවා වැරදි. ඒ වගේ අර වැරදි වැඩ කරන්න එපා අපරාධේ ලකුණු. ඔයාලට වාර විභාගේ තියෙන දවස් කිව්වද? කියපු අයත උස්සන්. ඔයාලට 25. කො 25 තියෙන අය අතපල්ලේ දාන්න. ඔයාලට 28. ඔයාලට? ඔයාලට 22 ඈ? 22 කියන්නේ හෙට? හෙට වෙන්න බෑ. නේ. කබාට වාර විභාගයක් තියන්න බෑ. හරි. හොඳයි. අවසානට එහෙනම් එන්න ඕනේ when you friends ඒ කියන්නේ ඔයාගේ යාළුවෙක් එතන when your friends thanks for helping උදව් කරාට thank you කියද්දී ඔයා මොකද කියන්නේ? ඒක මගේ සතුටක් කියන්නේ කොහොමද? It's my pleasure. ලකුණු 5න් කීයද කියලා දාන්න. 5න් කීයද කියලා දාන්න. මේ මෙතනින් දාන්න ඕනේ. මේ මෙහෙම දාන්නේ. මේ 5 marks කියන තැන පැත්තකින් මේ හරියෙන් 5න් ඔහොම දැන් 5න් 5 එනවා ඔහොම දාලා රවුන්ඩ් කරන්න ඕන අනිවාර්යයෙන්. රවුන්ඩ් කරන්න ඕනේ. එතනින් තමයි කිව්වේ. yes. හරිද? හරි. number 2 ඊසෑම මතක ඇති අනිවාර්ය වාර විභාගයට එනවා මේ ඒක වචනත් එක්ක ඒක වචන කියලා කියන්නේ මේ ඔහු she ඇය it ඌ ඒක ඒකලා මද අම්මා මේවා ඒක වචනයි ඒක වචනත් එක්ක මොකක්ද දෙන්නේ is ඉන්නවා තියනවා වෙනවා කියන මොකක්ද දෙන්නේ is ඊට පස්සේ we අපි you ඔයා ඔයාලා they own books කියන්නේ පොත් මේවා මොනවද ඒක වචනද බහුවචනද බහුවචන ප්ලූරල් බහුවචනත් එක්ක මොකක්ද දෙන්නේ ඉන්නවා තියනවා වෙනවා කියන්නේ I එක්ක විතරමයි මොකක්ද දෙන්නේ ඔහොම තමයි is and mine පැහැදිලිද උදාහරණ තේරුණාද the dog කියන්නේ බල්ලා ඒක වචනයි මොකක්ද දෙන්නේ පළවෙනි එකට is තියනවා නම් හරියට දෙන්න නැත්තම් අතිශා වැරද්දක් දාලා හරි උත්තරේ එයන්ට ඕන they own බහුවචනයි එතකොට මොකක්ද දෙන්නේ they are ඊළඟ වනුජ I තනියෙන් දෙන්නේ එතකොට මොකද්ද සනුල් වෙන්නේ I am the boys පිරිමි ළමයි බහුවචනයි මොකක්ද දෙන්නේ අංක 4ට එන්නේ the boys are මං අරකෙදා you friend එක your friend කියලා හදාගන්න කිව්වා ඔයාගේ යාළුවා කියලා නේද ඔයාගේ යාළුවා ඒක වචනද බහුවචනද එක්කෙනෙක්ද ගොඩක්ද ඔයාගේ යාළුවා එක්කෙනෙක් එහෙනම් එන්නේ ඒක වචනත් එක්ක මේ මොකද is පහට එන්නේ is හය these කියන්නේ මේ this නෙමේ this කිව්වොත් මේ this pen කියන්නේ මේ පෑන මේ ළඟ තියෙන මේ පෑන these කියන්නේ මේවා මේ පෑන එක්කෙනෙක්ද ගොඩක් දෙනා ගොඩක් එහෙනම් these බහුවචන නම් මොකද අංක 6ට එන්නේ these are හත it දැන් වහිමින් තියෙන්නේ it ඒක වචනයි මොකද it is raining now හරිද they and I ඔවුන් සහ මම අන්න ගොඩාක් ළමයි ඔක වරද්දලා ඇති I කියලා ආපු ගමන් පටෝරියන් ගාලා ඈම් දානවා වැරදි ඔවුන් ඔවුන් සහ මම they and I දෙන්නෙක් දෙගොල්ලක් කියන්නේ බහුවචනයි එතකොට එන්නේ මොකක්ද අයියා එන්නේ අයියා නෙමෙයි අයියා අංක 8ට එන්නේ ඔව් ඈම් આવත් වැරදි පුතේ වැරදි උත්තරේට වැරද්දක් දාලා හරි උත්තරේ ලියන්න උදව්වක් නේක
අන්න ඒ විදිහට. ඕකේ. ඔව් මොකද ඒක? ඒක හරි ඒක හරි. ඒක හරි. ඊළඟ එක those houses ඒ ගෙවල් බහුවචනයි මොකද එන්නේ? පහන්දි එන්නේ those houses are her two brothers ඇයගේ සහෝදරියෝ දෙන්නෙක්. එතකොට එන්නේ මොකද? ඒකටත් එන්නේ මේ මෙතන පොදුවේ ලියාගෙන කට්ටියම යාළුවගේ පේපර් එකේ මේ ඇයගේ සහෝදරියෝ දෙන්නා mischievous මෙන්න මේ mischievous කියන එකේ තේරුම දන්නා? දඟකාරයි කියලා යටින් ලියන්න. දඟකාරයි කියන එක විතරයි. බලාගන්න ING කරන්නයි තියෙන්නේ අංක 3 මේ අරගේ ලකුණු 10 මේකේ මේ 10න් කීයද කියලා දාන්න රවුන්ඩ් කරන්න 10න් කීයද කියලා දාන්න go එක කියන්න පුතේ ඒ මොකද මොකද කරවද කන්නේ හරි බලන්න අදී පහගන්නේ ඉන්නේ හරි ආගන්න මැනිකේ go එක ing වෙද්දී going කියලා එන්න ඕනේ මේක එක අකුරක් හරි වැරදි නම් වැරද්දක් දාන්න හරියට බලන්න ඔව් මම හොයන්න එන්නම් icon ko icon හරි වැරදි ing විතරක් දාන්න වැරදි සමහර අය ing විතරක් දාලා ඔය වගේ මෝඩ වැඩ කරන්න එපා මේ සමහර අය මේ ආගන්නු මොන තරම් ඒ අනුවන වැඩක්ද කියලා හිතන්නකො මේක නේ ing දාගන්න හරි එහෙම වෙන්න එපා අයියෝ ing අපි පාඩම කරේ මේ ing කොටස් 3යි මතක් කරලා දෙනවා දෙව්දිනේ ආගන්න ing කොටස් 3යි හරි හොඳට ආගන්න සෙනක ආගන්න කට්ටියම ආගන්න මම කිව්වා ඊවලින් අවසන් වුණොත් අයින් කරා මොකක්ද දාන්නේ ing දැන් උදාහරණයක් කම් කියලා එනවා අයින් කළා තමයි ing දාන්න පැහැදිලිද ඔකේ එක ආයෙ මං කිව්වා අවසාන අකුරට කලින් අකුර මේ වවල් අකුරු පහ අපේ ළමයි කියමු බලන්න රන් කියද්දී අවසාන කලින් අකුර u වවල් නේද u වවල් නේද අවසාන අකුරට කලින් අකුර ඊට කලින් r වවල්ද එහෙම වුණාම ඒ කියන්නේ අවසාන අකුරට කලින් අකුර වවල් නම් ඊට කලින් වවල් නෙවෙයි නම් අවසාන අකුර ඩබල් කරලා ing දානවා මතකද එමේ ස්විම් කියද්දී ඩබල් කරලා තමයි ing දාන්නේ පැහැදිලිද ආයෙ තුන්වෙනි කාරණේ අවසාන එක මෙන්න මේ ie ලයි කියන්නේ වැතිරෙනවා බොරු කියනවා හාන්සි වෙනවාට තමයි ලයි කියන්නේ ඩයි කියන්නේ මැරෙනවට
ඒ දෙකම අයින් කරලා මොකක්ද දාන්නේ y ඒ දෙකම අයින් කරලා මොකක්ද දාන්නේ y එතකොට මෙන්න දැන් උත්තර මම දානවා කම් එකේ එහෙනම් මොකක්ද අයින් වෙන්න ඕනේ ඔන්න හරි e අයින් වෙලා ing එනවා e තිබ්බොත් වැරදි ඈ මයෙන් අහන්න දෙයක් නැහැ වැරද්දක් දාන්න e තිබ්බොත් සදේවලා පේනවනේ අදීපලට පේනවනේ ඔනෙත් පේනවනේ ස්විම් කියද්දී මෙන්න මේ වගේ එකක්මයි එතකොට අවසාන කොට කලින් අකුර වවල් අකුරක් එහෙනම් ඊට කලින් අකුර වවල් අකුරක් නෙවෙයි අවසාන අකුර ඩබල් කරලා තමයි ing දාන්න. අකුර ඩබල් කරලා ing දාන්න. try කියද්දී මොකක්වත් ගැටලුවක් නැහැ උත්සාහ කරමින් කියන්නේ නිකම්ම ing දාන්න. නිකම්ම ing දාන්න. read කියද්දී නිකම්ම ing දාන්නේ කියවමින් කියන්නේ. read කියද්දී නිකම්ම ing දාන්නේ reading කියන්නේ. ඔව්. ඔව්. හරි හරි ඔක හරි නෑ නෑ වවල් අකුරු දෙකක් තියෙනවනේ d අකුරට කලින් ඒකයි. වැරදි නෑ යා ඇහුවේ අර ඉසලි ඇහුවේ මේකට කලින් අකුර වවල් අකුරන්නේ කියලා නෑ. වවල් අකුරක් තමයි. ඊට කලින් අකුරත් ආයේ වවල්නේ. එතකොට අර කොන්දේසි එන්නේ නෑ. අවසාන කොට කලින් අකුර වවල් නම් ඊට කලින් අකුර වවල් නෙවෙයි නං. තේරුණේ? එතකොටයි ඩබල් කරන්නේ. අය number 6 මේක් කියදී අගට e එනවා. එහෙනම් e අයින් කරලා මොකක්ද දාන්නේ? ing. e අයින් කරලා ing. get කියදී අන්න ඉස්සෙල්ලා කියපු එක අවසානකට කලින් අකුර වවල් අකුරක් ඊට කලින් අකුර වවල් අන්නේ double t ing. double t ing. run කියද්දිත් ඒ කොන්දේසියමයි අවසාන කොට කලින් අකුර වවල් අකුරක් ඊට කලින් අකුර වවල් අකුරක් නෙමෙයි. නමය watch එකට නිකම්ම ing watching buy එකටත් නිකම්ම ing buy. හරි වැරදි බලලා 10න් කීයද කියලා දාන්න. හරි වැරදි බලලා 10න් කීයද කියලා දාන්න. ඔව්. ආයේ ඩබල් y දාලා වැරදි. මා එක අකුරක් හරි වැරදි නම් මම අහන්න දෙයක් නැහැ. ඒක හරි watching ඒක හරි. නෑ වැරදි ආ s දාලානේ වැරදි. ඔව්. කො ආයෙ ගහයි. අනුදී හරිද? ඔයාලා දැන් මෙතනින් දැම්මා 10න් කීයද කියලා? දාන්න මෙතනින් 10න් කීයද කියලා. බනෝ තාම බලලා ඉන්නවද තෝස? හරි මම බලාගන්නද? එහෙනම් මෙතෙන් එන්න ඕන අමාරුම පුළුවන් නේ? මේ YouTube එකේ වුණත් බලන අයට පේන්නේ නැහැ නේ මේ ළමයි ඉන්නවද නැද්ද කියලා. මේන් අපේ ළමයි. හරි. Oh. නෑ ඒක හරි. චර කුරිරු වෙන්න එපා. හරි. අංක 4 change the following statements into question. අංක 4. අංක 4 මෙයා ගන්න. question කරන්නයි තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නවාචීය බවට පත් කරන්නයි තියෙන්නේ. බලා ගන්න. ඒක අමාරුම නෑ. ඒ කියන්නේ චුට්ටක්වත් අමාරු නෑ. අර වචන දෙකේ හට වෙහට කරන්න විතරයි තියෙන්නේ. ඒක මෙහෙමයි එන්නේ. they are playing එක are they playing ඔවුන් සෙල්ලම් කරමින් ඉන්නේ. ඇතමෙක් මේ පළවෙනි අකුර කැපිටල් නැතුව සිම්පල් මෙහෙම දාලා තියෙන්න පුළුවන්. ඒකටත් හරියක් දෙන්න. වඩාත්ම නිවැරදි කැපිටල් A තියෙද්දි
නමුත් ආරම්භක එක්සෑම් එකනේ ඔය ඒ නිසා දෙන්න. ඔව්. කමන්නේ. ඔව්. තිබ්බේ නැතත් කමන්නේ හරියට දෙන්න දැනට. සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ. නැත්තම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේක. It is raining එක is it raining? පහිමින්ද තියෙන්නේ. මම නරකයි එක මම නරකද කියද්දී am I bad? Your friend is honest කියද්දී මේක වරදී is your friend honest කියලා එන්න ඕනේ මේ. සමහර අය මේ is එක is your කියන එක වෙනුවට මේ friend එක මේ මුලට දාලා ඇති. friend is කියලා නිකන් කවලමක් කරලා ඇති. මේ විදිහටම තියනවාද බලන්න ඔය හතරවෙනි එක ටිකක් සැලකිල්ලෙන් බලන්න. ආයෙක තමයි. ආයෙක හරි. ඔය පළවෙනි දෙක හරි නම් දෙන්න අනිත් ඒවා ටික හිතන්න එපා. ඔව්. පළවෙනි වචන දෙක විතර ලියන්න හැම එකම. පළවෙනි වචන දෙක විතර ලියන්න. කමන්නේ ඒකට හරියට. ඔව්. is your friend කමන්නේ. හරිද? ඔව්. ඒව කමන්නේ. ඔව්. හරි ඒක වැරදිනේ. වැරදි. හරි. මොකද්ද? ඕනේ. එහෙම ඕනේ. හරි. යා. බලගන්නකො. අංක 5 the teacher is explaining එක is the teacher explaining මොකද ඉතින් is it අයක හරි අය the ship is sinking එක is the ship sinking අද දාන්න නැත්තම් වැරදි are we listening අපි අහුම්කන් දෙමින්ද ඉන්නේ question කරද්දි ලේසි ළමයි පළවෙනි වචන දෙක විතරයි එහෙට මෙහෙට කරන්න තියෙන්නේ the stars are කියද්දි are the stars ඔය the එක එකට බැඳිලා තියෙනවා are the stars moving ඉන්න මම ලියලා ඉවරනම් හෙට මෙහෙට වෙන්න is this my book are those expensive දැන් බලන්න ඒකල්ලා හරි වැරදි බලලා 10න් කීයද කියලා දාන්න කට්ටිය බලන්න හරියට බලන්න expensive කියන්නේ මිල අධිකයි කියලා මොකේද ලකුණුද දානවා හරිද ඊළඟ තමයි ඔගේ හොඳම ටික හරිද බලන්න මොකද හොයන්න බැරි කො are we listening හත හරි අට වැරදි 9 හරි 10 හරි මොකද කමන්නේ මාරු කළා දෙරලුවා අංක 5 බලා ගන්න බහුවචන කිරීම ඔයාලට කෙනුලේ නෑ මේක
පළවෙනි වාරේ අවසානෙට මම ඒකවචන බහුවචන කිරීම ඉගෙනුවේ මතකද? ඒකෙදී මෙන්න මේ මම කෙටියෙන් මතක් කරගෙන යනවා. අවුරුද්දත් එක්ක ඇතැම් ළමයින්ට අලුත් අවුරුද්දත් එක්ක අමතක වෙලා වෙන්නත් පුළුවන්. මේක දැන් බලලා ඉවරයිද? හරි. Yes, that's good. හරි. බලන්න. මතක ඇති එක ගත්තොත් SH CH SOX වලින් අවසානයේදී අකට දානවා කිය මොකක්ද? ES. බ්‍රෂ් එක බ්‍රෂස් වුණා, මැච් එක මැචස් වුණා, බස් එක බසස් වුණා. මතකද? මේ බුරුසුවට මේ බ්‍රෂස් ආවා, බෙන්ච් කියන්නේ බංකුව ඒකට ES ආවා, බස් එකට ES ආවා, ඊරාසේ හීරෝ කියන්නේ වීරයා ඒකට ES ආවා, ෆොක්ස් කියන්නේ නරියා ඒකට ES. මතකද මේවා කරා? ඊරාසේ අංක 2 ආයෙ මතක ඇති මේ බලාගන්න F හරි එහෙම නැත්නම් FE වලින් අවසන් වුණොත් මේ අකුරු දෙකම කපලා අගට දාන්නේ මොකද්ද? VS. මේවා පාඩම් කරපු ළමයින්ට ගොඩාක් ලේසි වෙනවා. මේ ලීෆ් කියන්නේ ගහක පත්‍රය, මේ ගහක පත්‍රය F ඉවත් කර මොකක්ද දාන්නේ? VS. ලයිෆ් කියන්නේ ජීවිතය, FE දෙකම ඉවත් කර මොකක්ද දාන්නේ? VS. මතකද? අවසාන කොටස බලාගන්න මේකේ y අකුරට කලින් වවල් නම් අගට s දානවා. ඒ කියන්නේ මේ boy y වලට කලින් o වවල් නේද? ඒතකොට මොකක්ද දාන්නේ? s. හැබැයි y අකුරට කලින් non vowel ඒ කියන්නේ vowel අකුරක් නෙවෙයි නම් y කපලා අගට දාලා මොකද්ද? ies. මේ city කියද්දී y වලට කලින් t මේක වගේ vowel නෙමෙයි. එහෙනම් y ඉවත් කර මොකක්ද දාන්නේ? y ඉවත් කර මොකක්ද දාන්නේ? ies. ඔය විදිහට ක්‍රම කියලා දුන්නා. තව man නම් men වෙනවා කියලා දුන්නා. එහෙනම් මම උත්තර ටික දාන්නම්. පළවෙනි මේ දැන් මේ 15 knife කියද්දී FE දෙකම ඉවත් කර VES. මේකේ එක අකුරක් හරි වැරදි නම් වැරදි ඈ. knives කියන්නේ පිහි. city කියද්දී y අකුරට කලින් vowel අකුරක් නෙමෙයි. එහෙනම් y ඉවත් කර මේකේ වගේ IES එන්නේ නගර කියන්නේ. child කියන්නේ ළමයාට. ඔව්. ඔය හරි. children කියන්නේ ළමයි. කවුරු හරි children's කියලා මේ children's කියලා දාලා තිබ්බොත් මාර වැරදි ඒක ඈ ළමයි. children කියලාමයි එන්නේ. piano කියද්දී o අකුරෙන් අවසන් වුණාට ඇතැම් වචන තිබ්බා s අකුරෙන් අවසන් වෙන. pianos, kilos, radios, studios, videos, audios ඒවට s අකුර විතරයි එන්නේ. baby කියද්දී y අකුර කලින් අකුර vowel අකුරක් නෙවෙයි y ඉවත් කර ies. day කියද්දී y අකුර කලින් vowel අකුරක් නිකම්ම s. tooth කියන්නේ දත ඒකට එන්නේ teeth දත්. fox කියන්නේ නරියා foxes නරි.
හරි ඊළඟ එක අංක 9 රේඩියෝ කියද්දී ඉසලේ එන්ටෝනේ රේඩියෝස් S ටීචර් කියද්දී ගුරුවරයා ඒකට එන්නේ අගට S ටීචර්ස් බ්‍රෂ් කියද්දී බුරුසුව ඒකට එන්නේ අගට ES brushes මවුස් කියන්නේ මීයා ඒකට එන්නේ mice මීයෝ ලයිෆ් කියද්දී VES lives ජීවිත බස් එකේ එන්නේ buses බස් රථ ෂොප් කියද්දී shops කඩ 15 කීයද කියලා දාන්න 15 කීයද කියලා දාන්න හරියට බලන්න හරි අපි දැන් පේපර් එකේ අවසානයේට ටික ටික ඇවිල්ලා තියෙන්නේ තාම බලන්න නැත උස්සන් හරි ඊටාම ලේසි ප්‍රශ්නයක් තියෙන ටෙස්ට් 6 ඔනේත් ඈ ඔව් ඒක ලේසි වැඩි පළවෙනි එකට එන්නේ my brother has a beautiful මොකක්ද එන්නේ fish හැබැයි අකුරු හරියට දෙන්න ඕනේ FISH මාළුවාටත් fish මාළු කියන්නත් fish mother went market and brought මොකක්ද එන්නේ bag of vegetable a bag of vegetable එළවලු බෑග් එක Mr. Pereira draw පැදේව ඔහුගේ මොකද කා කවුරු හරි vehicle කියලා තිබ්බත් ගැටලුවක් නෑ handbag බෑ වැරදි handbag නෙමෙයි කා හරි the boy was flying යවම සරුංගල් යනකොට මොකද වෙන්නේ flying a kite හරි හරි ඒක හරි every morning I drank මොකද හැමදාම උදේට බොන්නේ කප් කියලා ගන්නත් පුළුවන් ග්ලාස් කියලා ගන්නත් පුළුවන් මග් කියලා ගන්නත් පුළුවන් ඔය තුනේ කෝකත් හරි එකට පුතේ මේ ආගන්න එකට දෙක ගානේ මේ ආගන්න මේක එකක් හරි නම් ලකුණු දෙකක් දෙනවා දෙකක් හරි නම් ලකුණු 4යි තුනක් හරි නම් ලකුණු 6යි හතරක් හරි නම් ලකුණු 8යි පහම හරි නම් ලකුණු 10යි මෙතනක් දාන්න 10 මේ උඩ එකේ 10ෙන්ද 15ෙන්ද උඩ එකේ 15ෙන් මොනවද වැරදි ඉතින් මේ මෙතන නැති ඒවනේ ඔව් 10යි දැන් ඔය ඕකේ හතරක් හරිනේ එතකොට මේ හතරක් හරි නම් 8යි ඔව් 10න් 6ක් දාන්න 10න් 6යි 7 බලන්න බලන්න
අංක 7 there is a calendar. calendar එකක් තියෙනවා බිත්තිය මත. මොකක්ද එන්නේ? on the wall. පළවෙනි එකට එන්නේ on. පළවෙනි එකට එන්නේ on. දෙක we are අපි main street එක يعني ප්‍රධාන වීදියේ දැන් ඉන්නේ. එහෙනම් ඒ ප්‍රධාන වීදිය තුල මොකද එන්නේ? in the main street now. The park is park එක තියෙන්නේ hospital එකයි school එකයි අතර මැද නම් between ඊළඟ මොකක්ද එන්නේ ඊළඟට? opposite park ද next to ද? next to park. ඒ කියන්නේ park එකට එහා පැත්තේ තියෙන්නේ is hospital එකයි වැරදි හා එතකොට ඒක වැරදි. ඔව් අවසානයේකට I am sitting මම ඉඳගෙන ඉන්නේ මගේ යාළුවාට මුහුණලා ඉදිරියෙන් කියන මොකද එන්නේ? opposite. ඒකේ ලකුණු 10න් කීයද කියලා දාන්න. ආයෙත් කවන්නේ. පුරුදු වෙන්න බා. 10න් කීයද කියලා දාන්න. ඔව් මේ ක්‍රමයට දාන්නේ. 10න් 10න්. දිනුජ 10න් කීයද කියලා දාන්න මණිකේ. හරි. 8 is your birthday එකක් කියද්දී අපි අහන්නේ කවද්ද කියලා. මොකද එන්නේ? පළවෙනි එකට එන්නේ when when පළවෙනි එකට එන්නේ මෙන්න මේක. පළවෙනි එකට එන්නේ when. දෙවෙනි එකට එන්නේ ඔබ කොහෙද ස්ටඩි කරන්නේ? ඒ කියන්නේ අධ්‍යාපනය ලබන්නේ කොහෙද? where ඇයි සෙන්ට්‍රල් කොලෙජ් එකේ කියලා තියෙනවා. එහෙනම් ස්ථානයක් එක්කන්නේ කොහෙද කියන්නේ? ඔයාගේ මොකද්ද හොබි එක විනෝදාංශය? මොකද්ද කියන්නේ නේ what? මොකක්ද මොනවද කියන්නේ? අරයා කියනවා collecting stamps මුද්දර එකතු කිරීම කියලා. ඔබ කවුද? කවුද කියන්නේ පුද්ගලයෙක් කියන්නේ who are you? I am කවිඳු කියලා කියනවා. ඇයි එයා absent උනේ? why he is absent? why was he absent? he is sick. යාට අසනීපෙන් කියලා. ඒකෙත් ලකුණු මේ ක්‍රමයට එන්නේ 10න් කීයද කියලා දාන්න. ඔව් ඊට උඩ එකෙත් 10න් කීයද කියලා දාන්න. අවසාන ප්‍රශ්නට අපි ඇවිල්ලා ඉන්නේ. ඔයාලා රචනා ලියලා තියෙනවා මම බලලා තියෙන්නේ. හරිද? my friend myself කියන එක සාමාන්‍යයෙන් අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙන මාතෘකා දෙකක් නේද? හරි. මේක මතක් කරන්න මම මේ කියන්නේ හොඳට බලන්න. මේ පුතේ දිස්සෙන්නේ ළඟ තිබෙන ඒක වචන මේ කිය. දිස්සෙන්නේ ළඟ තිබෙන බහු වචන මේවා මේ මේක ළඟනේ තියෙන්නේ. දැන් මේ ෆෝන් එක ළඟ තියෙන්නේ. අපි කියනවා this phone මේ ෆෝන් එක. ඒතර ළඟ ෆෝන් දෙකක් තියෙනවා කියන්නේ. ඒතර කියන්නේ මොකක්ද? these phones මේ දුරකථන. තේරෙනවද? ඈත තියෙනවා නම් ගහක් දුර එක ගහක් තියෙනවා නම් that tree දුර තිබෙන ඒක වචන. අපි කියනවා අර දුර තිබෙනවා ගස් 3-4ක්. අර ගස් බලන්න වර කියලා අපි කියනවා. දුර තිබෙන බහු වචන.
ඒවා අරවා. ඒවට මොකක්ද දෙන්නේ? those. මොකක්ද දෙන්නේ? those. එතකොට පළවෙනි එකේ කියනවා look අර බලන්න boys. අර කිව්වහම දුරද ළඟද? දුර. අර පිරිමි ළමයි ගහ ගන්නවා කියද්දී මේකට පළවෙනි එකට එන්නේ those boys. පළවෙනි එකට උත්තරේ those. දෙවැනි එකේ අර කුරුල්ලා මේ කුරුල්ලා අහසේ හයියෙන් කියලා නෙමෙයි කියන්නේ අර කුරුල්ලා ඒක වචනයි. දුර තියෙන ඒක වචනත් එක්ක එන්නේ that bird. අර තියෙන්නේ මගේ නහය කියලා නහය පැත්තකින් නම් පෙන්නනවද? එහෙනම් නහය වෙන කපලා තියෙන්න ඕනේ. This is my nose. Here මෙන්න මේවා මගේ පොත්. මොකක්ද එන්නේ? These are my books. මේ මගේ රට අර මගේ රට කියන්නේ මොකද? This is my country. පැහැදිලිද? ලකුණු අර විදිහටමයි 10න් කීයද කියලා දාන්න. දාන පේපර් එක සාකච්ඡා කිරීම දැන් අවසන්. තේරෙනවද? එතකොට my friend සහ myself ගැන මම මේනකොට දීලා තියෙනවා. නමුත් දැන් මේ YouTube එකේ බලන ළමයිනුත් ඉන්නවා. ඒතර ඒ අයට අවශ්‍ය පරිදි මම ඒ අයට පල්ලෙහා link එකකින් දාලා තියන්නම්. අදාළ ගැලපෙන රචනා දෙක. තේරෙනවද? වාර විභාගයට උපකාරයක් මින්ස්. එහෙනම් පේපර් එක සාකච්ඡා කිරීම අදට අවසන්. right?